අද දින හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලීය දූ දරුවන්ට සහ ඒ දූ දරුවන්ගේ දෙමව්පියන්ට ඉතා සුවිශේෂී අවස්ථාවක්. ලෝක ළමා දිනය නිමිති කරගෙන ඒ වගේම දරුවන් තුළ ආධ්‍යාත්මික සංවර්ධනයක් බලාපොරොත්තුවෙන් අපි සූදානම් වන්නේ හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලීය දූ දරුවන් සඳහා මාපිය ගුණ වන්දනා කාව්‍යමය ධර්මදේශනාවක් සිද්ධ කරන්නට. ඇත්තටම මෙම කටයුත්ත වෙනුවෙන් අප විදුහල්පතිතුමන්ගේ සංකල්පයක් මත අම්බලන්තොට යනුක ටයර් සෙන්ටර් අධිපතිතුමන් සමන්ත ලලිත් කුමාර මහත්මයා පූර්ණ දායකත්වය දරමින් මෙම කටයුත්ත සූදානම් කරගන්නට යෙදුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේලාට ධර්මදේශනයේ සඳහා ආරාධනා කිරීමට අප පාසලේ ගරු විදුහල්පතිතුමන්ට මෙම අවස්ථාවේ මම ආරාධනා කර සිටිනවා.
අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමාදට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි समन्त चक्रवालीसु अत्र गच्छन्तु देवता धम्मं मुनिराजस् सुनन्तु सत्ते मुक्तदं धम्म संसवन कालो अयं बदन्ता धम्म संसवन कालो अयं बदन्ता धम्म संसवन कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से
අපේ මව්පියෝ සංඛේ කල්පලක්ෂය මුළුල්ලේ නිශ්ශංකයෙන් තිලෝවග සත්‍යවාදීව ගෙවා වදහල උතුම් පිවිතුරු වූ තුනුරුවන්හි ගුණරුවන් කඳ මනරුවල් දනවමි දන සවන් යුග රැඳී තිබෙන්නට කරමි මේ ලෙස භක්ති වන්දනා තිරස්සර පූජාව දැත් නළලට අරගෙන වන්දනා කරගන්න. සසර පෙරම් දම් සපුරා මනනාන්ද සිව්සස් සදහම් මනවින් පිරිසිඳ පෙරදෝ අසවත් මරුගේ ඔදතෙන්ද බැතියෙන් වන්දිනිමි ලෝතරෝ මුනිසාන්ද හෙලිකොට ලෝකයේ ඇති තාතු පිනිවිද පින්වන නිවනෙහි සහනය පිළිබඳ දුගති දොරටු වැසු අරුතට සිත් බඳ ලෝතුරු සඳහන් නම දිමි මනනාද ධර්මින් කහවත බුදු බණ පිළිපැද විදසොන් වඩනා මරුවට වැට බැඳ සදහම් දේශනා පතුරා නින්නද වන්දිනේමි මහා සංඝ රුවනට සිත් බැඳ සතු කියන්න වැඩම කොට වදාළ පින්සරු හාමුදුරුවන් වහන්සේලාගෙන් අවසරයි ආදරණීය දුවේ පුතේ ආදරණීය දෙමව්පියනි පළමු කොට අද මේ දේශනාව අද සිදු කරන්නේ වැඩසටහනක් නිසා සකසා ගත යුතු කරුණු කිහිපයක් තිබෙනොත් මේ වැඩසටහන ආරම්භයේදීම ඉස්සලම ඔයාලා ඉන්න තැන්වල ওই විදිහටම ඉන්න දරුවෝ විතරක් දෙමාපියෝ පැත්තට හැරෙන්න පුතේ අම්මාගේ තාත්තාගේ පපුවට අත තියන්න පුළුවන් දුරින් අම්මා තාත්තා පැත්තට හැරෙන්න පුතේ දුවේ හැම දරුවෙක්ම ආදරෙන් සෙනෙහසෙන් දෙමාපියොත් වටපිට නොබලා තම ආදරණීය දරුවන් තමන්ගේ පැත්තට හරවගෙන ඉස්සරළම තමන්ගේ අත් දෙක අම්මාගේ උකුල මතින් තබලා අම්මාගේ අත් දෙකෙන් ඉස්සරළම අල්ලා ගන්න පුතේ හැම දරුවෙක්ම තමන්ගේ අත් දෙකෙන් අම්මාගේ අත් දෙක අල්ලගත්තාම අම්මා තාත්තා තම දූ පුතාගේ අත් දෙක අල්ලගෙන උකුල මතින් ආදරෙන් තියාගන්න.
අද ඔයාලට මේ හාමුදුරුවෝ තුන්දෙනාම වැඩම කරලා මේ පුංචි පැයක් වගේ කාලය තුල දේශනා කරන්න කියලා දෙන්නේ ඔයාලත් බිහි කරපු අපිවත් බිහි මේ ලෝකෙට බිහි කරපු අපේ ආදරණීය රත්තරන් අම්මා සහ තාත්තා ගැනයි. අපේ බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ නමකට සමාන කළ අම්මා ගැනයි. අද සමහර විට ඔයාගේ රත්තරන් අම්මා මෙතනට ඇවිදිලා නැතුව ඇති පුතේ. ඒවලට ආදරේ නැති හින්දා නම් නෙමෙයි. සමහර විට ඔයාගේ අම්මා අදත් දුර රටකට ගිහින් ඔයාලා වෙනුවෙන් සල්ලි හොයන්න මහන්සි වෙනවා ඇති. එහෙම නැත්නම් දුර රස්සාවකට ගිහින් ඔයාලා වෙනුවෙන් අදත් දුක් විඳලා සල්ලි හොයනවා ඇති. ඔය ඉස්සරහා ඉන්න රත්තරන් අම්මගේ වටිනාකම ඔයාගේ අම්මගේ මුවින් කටින් නොකියුවට අම්මා ඔයාලා වෙනුවෙන් කරපු කැපකිරීම වචන වලින් කියන්න බෑ දුවේ. අද මම කියලා දෙන්නම් අපි තුන්නම ඔයාලට කියලා දෙන්නම් රත්තරන් අම්මා ඔයාලා වෙනුවෙන් කරපු කැපකිරීම. ඔය රත්තරන් අම්මා ඔයාලා පිළිබඳ බලාපොරොත්තු තියාගත්තේ ඔයාලා අම්මාගේ කුසට කලලයක් විදිහට ආපු දායිදා අම්මාගේ බඩට ඔයාලා කලලයක් විදිහට ආපු දා පටන් අම්මා රස්නෙට වතුර ටිකක්වත් බිව්වේ නැහැ පුතේ. මගේ බඩේ ඉන්න දරුවට රස්නේ දැනෙයි කියන බයට අම්මා මිරිස් රහට කැම ටිකක් වත් කෑවේ නෑ පුතේ. මගේ බඩේ ඉන්න දරුවට රස්නේ දැනී දැවිල්ල හැදේ කියන බයට අම්මා හයියෙන් පාතිල ඇවිද්දි නෑ. මගේ බඩේ ඉන්න දරුවට රිදෙයිද තුවාල වේද කියන බයට අඟුලිමාල පිරිත කියා බිත්තියේ සාලේ ගහලා තියෙන කැලෙන්ඩර් දිහා බල අනේ මටත් මේ වගේ ලස්සන පුංචි පින්වන්ත පුතෙක් ඉපදෙන්න ඕනි කියලා බලාපොරොත්තුෙන් ප්‍රාර්ථනාවෙන් වුණා. ඒ ප්‍රාර්ථනා කරපු පින්වන්ත දරුවා නුඹයි. ඒ තරම් ඔයාලා බඩ ඇතුලේ කුස ඇතුලේ පරිස්සම් කරගෙන මාස 10ක් 9ක් පුරාවට ඉන්නකොට කොච්චරනම් අම්මගේ බඩ ඇතුලේ හැරෙන්න පෙරලෙන්න පයින් ගහන්න ඇද්ද පුතේ. අම්මා සිනහ වෙවි වේදනාවන් හිලුවා. කුසාතගා හිනා වෙවි ඒ වේදනාවන් නිහිලුවේ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි. ඔයාලට තියෙන අසීමාන්තික ආදරය සෙනෙහස නිසා වෙන්මයි. දස මාසයක් ඇවෑමෙන් ඔයාලා මේ ලෝකෙට බිහි කරන වෙලාවේ ඇඟිලි ගෙන දවස් ගණමින් ඉඳලා ඒ දිනේ ලැබුණු වෙලාවේ අම්මා ඔබව බිහි කරන්න වින්ද ප්‍රසූත වේදනාව කොහොමනම් වචන වලට අපි පෙරලන්නද? ඇඟේ ඇතුලේ තියෙන අස්ථි 20ක් එකට බිඳෙන වේදනාවට වඩා වැඩිලු ඔයාලා බිහි කරද්දී අම්මා වින්ද ප්‍රසූත වේදනාව. ඉදිකටුවක් අරන් ශරීරී දසමයක් පුරාවට ඇනලා බලන්න අම්මා සිනහ විවි වේදනාවන් හුලාවි. ගමන් කරන කෝච්චි පාරක ඇඟිලි ටික තියලා කෝච්චි 100ක් යන්න කියන්න අම්මා ඒත් ඉවසාවි. ඊට වඩා 100,000 ගුණයකට වඩා වැඩි
ඔයාලා බිහි කරද්දී අම්මා විඳ ප්‍රසූත වේදනාව ඒසා විශාල වේදනාවක් විඳලා ඔයාලා මේ ලෝකෙට බිහි කරාට පස්සේ අර තිබුණු සියලු වේදනාවම පුතේ ඉස්සරහින් අම්මාගේ නැති වෙලා ගියාලු ළඟට ලං කරන් හරහට වඩාගෙන ගතේ දුවන රක්ත වර්ණ ලේ ධාරාවන් සුදු පාට කිරි බවට පත් කරලා ඔයාගේ අම්මා ඔයාට පෙවදුවේ ලෝකෙ කොච්චර තාක්ෂණයේ අතින් දිනුනොත් ලේ කිරට හරවන යාන්ත්‍රණයක් තාම හොයාගෙන නැහැ මොන ධනවතෙක් වුණත් මොන කුලයක වුණත් මොන ජාතියක වුණත් දරු සෙනෙහස ළඟ ලේ කිරට හැරෙන්නෙම අම්මා තුල තියෙන අසීමාන්තික දරු සෙනෙහස නිසා වෙමයි ඒ උණු ලේකට සුදු කිරි බවට පත් කරලා ඔයාලට පොවල උදේ පාන්දර ඔයාලා 1 2 3ට නැගිටලා අදිනකොට අම්මා රෑ නිදි වරාගෙන ඔයාලා නිදි කළා ඔයාලා දන්නේ නැහැ ඔයාලා හරි පුංචි හරි ලෙඩක් දුකක් හැදුණු ගමන් පාන්දරද වෙලාව අදාළ නැහැ උස්සගෙන ස්පිරිතාල ගානේ දිවේ ඔයාලට තියෙන සීමාන්තික ආදරේ සෙනෙහස නිසා වෙමයි උදේ පාන්දර නැගිටලා බට්ටික උයලා කෑම පෙට්ටි වලට දාලා පාසලට අඳින ගවුම කලිසම අඳ වෙලා මතකද අම්මා හැඩ බලාපු හැටි කොණ්ඩ කරල් දෙක පීරලා මතකද අම්මා හැඩ බලන හැටි පාසල් වෑන් එකට ඉස්කෝලේට ඇඟිල්ලෙන් අල්ලගෙන ගිහින් ඇරලවන අම්මා ඔයාලා එන්නකන් ආපහු ගෙදරට වෙලා බලන් ඉන්නවා අද අම්මා ඔයාලත් එක්ක ඉස්කෝලේට ආවට පාසලට ආවට වෙනදා අම්මා ගෙදරට වෙලා වෙලාව බලා ඔරලෝසුව දිහා මගේ රත්තරම් පුතා දැන් ගෙදරේ කියලා බල ඉන්නේ පින්වතුනි ගොඩාක් දරුවේ කැපකිරීම දන්නේ නැහැ අදත් අම්මා තාත්තට ගොඩාක් වැඩ තිබුණත් ඔයාලා වෙනුවෙන් මේ පාසලට මෙතනට දේශනාවට ආවේ ඇයි වෙන හැම දෙයකටම වඩා මේ ලෝකේ අම්මට ඔයාව වටින නිසායි පුතේ ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු ගමන් බත් පිඟාන බෙදලා අතට දෙන අම්මා ඔයාලා කන දිහා ආදරෙන් බලන් ඉන්නෝ කවදා හරි ඇහුවද මගේ රත්තරන් අම්මා කාලාද ඉන්නේ අපිට ඒ වහන්න වෙලාවක් නැහැ ඔයාලා දන්නවද පුතේ ඔයාලා දන්නවද දුවේ සමහර දාට ඔයාගේ රත්තරන් අම්මා ඉස්සරහා ඉන්නේ එල්වතුරු ගුරක් විතරයි අම්මගේ කුසගින්දර නිව්වේ සමහර දාට කුස්සියේ වළඳ අඩියේ තියෙන දංකුඩ ටික හූරගෙන කාලයි අම්මගේ කුසගින්දර නිවාගත්තේ ඒ තරම් කැපකිරීම කරපු පා වෙහෙසලා වැඩ කරපු රිදෙනකන් රෙදි කඳු ගණන් හොදපු කොඳු රිදෙනකන් දෑත් රිදෙනකන් දැස් වලින් කඳුළු වැටෙනකන් බත් හැලි තඹපු හොතරන් කැපකිරීම කරන තව කවුද කෙනෙක් පුතේ මේ ලෝකේ ඉන්නේ කවදාවත් රුපියලක්වත් ඔයාලගෙන් ඉල්ලලා තියනවද ඔය අම්මා මම මෙච්චරක් කළා මට මෙච්චරක් ඕනේ කියලා වැටුපක් පඩියක් නැතුව සේවය කරන ඔයාලා වෙනුවෙන් මැරෙනකම් ඉන්නේ කවුද? මේ රත්තරන් අම්මා සහ තාත්තා. අම්මගේ තාත්තගේ වටිනාකම ඔයාලට තාම දැනෙන්නේ නැහැ.
අම්මා තාත්තගේ වටිනාකම දැනෙන්නේ පුතේ අම්මා තාත්තා ඈත් කරලා දුරස් කරලා ජීවත් වෙනකොට දැනේ මේ වටිනාකම. එහෙම නැත්නම් ඔයාලට දැනේ සදහටම අම්මා මේ ලෝකයෙන් සමුගත්ත දාට අම්මාගේ වටිනාකම ඔයාලට දැනේ. අද අම්මා පිළිබඳ මෙහෙම දේශනාව සිද්ධ වැඩසටහන සිද්ධ වෙනකොට අපේ හාමුදුරුවනේ අපි තවත් අපේ අම්මාගේ කැපකිරීම පිළිබඳ ගීතානුසාරයෙන් මේ පුංචි දෝල පුතාලට සිහිපත් කරමු. ඒ පිළිබඳවත් අවසරයි හාමුදුරුවනේ. පුතේ දරුවෝ සියලුම දෙනා තමන්ගේ අම්මාගේ පපුවට දකුණු අත තියාගන්න. අම්මගේ පපුවට දකුණු අත තියාගෙන අපි අම්මගේ ඇස් දෙක දිහා බලාගෙන අම්මගෙන් අහලා බලමු ජීවිතයේ ඔබ වෙනුවෙන් අනන්ත දුක් වේදනාවන් විඳපු දුක් කරදර බාධක හැම එකක්ම හදවතින් නිවසගෙන හිටපු ඔබේ ආදරණීය රත්තරන් අම්මා ඔබ වෙනුවෙන් මේ ලෝකෙ කොච්චරනම් දුක් විඳද ඔබ වෙනුවෙන් මේ ලෝකෙ රත්තරන් අම්මා කොයි තරම්නම් දුක් කන්දරාව හිතින් දරාගත්තද ඒ දුක් කන්දරාව හිතින් දරාගෙන රත්තරන් අම්මා ඔබ වෙනුවෙන් කොච්චර වේදනාව වින්දද සිනහස සීත තුල පුරවා සසුරකින් අම්මා සොඳුරු පුතෙක් බිහි කරන්න පැතුම් පතන නැති වුණාට අම්මගේ කුසේ ඇතුළ රාජ මාලිගාවක සම්පත් තියෙන තැනකට වඩා සම්පත් තියෙන තැනක් බවට පත් කරලා අම්මා ඔයා වෙනුවෙන් කුස සැරසුවා පුතේ. ඒ විතරක් නෙවෙයි හදවතින් අහලා බලන්න ඒ රත්තරන් අම්මා කුසගෙන සිව් අම්මා රෝහල් ගිය වේත අනස අනුවන සිටි අම්මා ගෙටෙන කිරි කැටි පුතුවට ඇඳුම් ගිනා දන්නවද ඔයගේ රත්තරන් අම්මා බුදුහාමුදුරුවෝ ළඟට ගිහින් බෝධිය ළඟට ගිහින් ඔයාව කුසේ තියාගෙන බුදුන්ගෙන් ඉල්ලුවේ වෙන කවුරුත් නෙවෙයි මගේ මේ කුසේ ඉන්න රත්තරන් දරු දෙටියට කවදාකවත් මේ ලෝකේ කරදරයක් නම් වෙන්න එපා කියලා. ඒ රත්තරන් අම්මා සැමියා සමග ආදරයෙන් කුසගෙන ගී අම්මා කටුක ආහාර වලදාලා කුසලකගත් අම්මා ලේගංගා මෙතින් ලෝවට
දවසක් ඔයාව කුසේ තියාගෙන පුදුමාකාර දුක් කරදර ගැහැට මැදින් ඔයාව කුසේ වර්ධනය කරලා පුතේ මරණයත් ජීවිතයත් අතර ලොකු සටනක යෙදিলা රතු පාට ලී ගංගාවක් මැදින් පුතේ ඔයා මාව මේ ලෝකෙට අම්ම බිහි කළේ ඉරතරන් අම්මට කොච්චරනම් දුක දැනෙන්නද අම්මා අපට ආදරය කරන්න පටන් ගත්ත විටේ ඉදනවත් මුත්තේද අම්මා ඒ හැම දුකක්ම විඳිමින් දරුවෝ වෙච්ච ඔයාට මට ආදරය කළා. ඒ තමයි අම්මගේ ආදරය. ඒ තරම් සමාන සෙනෙහසක් පුතේ මේ ලෝකෙ තවත් නැතුව ඇති. ඒ දන්නේ නැති වුණාට ඔයාගේ රත්තරන් අම්මා කොච්චරනම් බඩකින් ඉන්නේද? අම්මගේ කොස පුරව ගන්නකට වඩා අම්මා හැම වෙලාවෙම හිතුවේ පුතේ මගේ රත්තරන් දරුවගේ කොස පුරවන්නේ කොහොමද කියලා. ඒ තමයි පුතේ රත්තරන් අම්මගේ හදවතේ තියෙන ආදරය. එච්චර ආදරය කරන ඔයාගේ රත්තරන් අම්මාගේ හිත කොච්චරනම් ඔයා පාරවන්ට ඇතිද? තසමාසයක් කුසේ තියාගෙන දවසින් දවස අම්මගේ කුස ඉදිරියට නිරාගෙන එනකොට ඒ හැම වේදනාවක්ම පුතේ අම්මා ඉවසුවේ ඔයා හින්දා. ඒ හැම වේදනාවක්ම අම්මා ඔයා වෙනුවෙන් ඉවසලා තසමාසයකට පස්සේ රතු පාට ලී ගංගා මැදින් ඔයාව මේ ලෝකයට බිහි කරපු දවසේ අම්මා දුකට ඇඬුව නෙවෙයි පුතේ සතුටින් අම්මගේ ඇස් දෙක තෙත්තුණා. තසමාසයක් පුරාවට කුසේ ඇතුලේ හිටපු ඔයාව පළවෙනි වතාවට අම්මා ඔයාව දකිනකොට අම්මගේ ඇස් දෙකට සතුටු කඳුළු එනවා පුතේ. එච්චර ආදරයක් ඔයාගේ රත්තරන් අම්මගේ හිත ඇතුලේ තියෙනවා. එච්චර ආදරයක් ඔයාගේ රත්තරන් අම්මගේ හිත ඇතුලේ තියෙනකොට ඒ රත්තරන් අම්මට කොහොමද පුතේ අපි පිටුපාන්නේ? අපේ හාමුදුරුවෝ කිව්ව විදිහට මේ ලෝකේ ඔබයි මමයි දැකපු එකම බුදුන් තමා පුතේ ඔය. ඒ රත්තරන් අම්මට කවදාකවත් දුකක් දෙන්න එපා පුතේ. දැන් දරුවෝ සියලුම දෙනා තමන්ගේ අම්මගෙන් ආදරය ගැන විඳිනකොට අපිට අමතක කරන්න බැහැ පුතේ මේ සමාජයේ ඔබට මට මේ සමාජයේ ඔයාව මාව මේ ලෝකේ අද වෙනකන් මේ විදිහට හදා වඩා ගත්ත
අම්මට ඔයා වෙනුවෙන් අම්මගේ ජීවිතය කැපකිරීම කරලා ඔයා වෙනුවෙන් ජීවිතේ පූජා කරපු ඉරත්තරන් අම්මා එහෙම කරනකොට තාත්තා කොච්චරනම් වේදනාවක් විඳින්නද? තාත්තා කොච්චරනම් දුකක් විඳින්නද? අපේ හාමුදුරුවෝ කියයි තාත්තා ඔයා වෙනුවෙන් විඳපු වේදනාව පුතේ දැන් දරුවෝ සියලුම දෙනා තමන්ගේ තාත්තගේ දෑත් දෙක අල්ලගෙන තාත්තා දිහා බලාගෙන අහන්න. අපේ සමිත හාමුදුරුවෝ කියයි රත්තරන් තාත්තගේ ආදරේ වටිනාකම. අපේ හාමුදුරුවනේ කැප කොට දිවිය අප වෙනුවෙන් පියාණෙනි මව වෙත සවිය දුන්නිති මගේ දයාවෙනි තුන් තිස් පැයේ වෙහෙසුණු මගේ පියාණෙනි කප්රුක ඔබයි අප නිවසේ පියාණෙනි. අම්මා ගැන වචන ඒ විදිහට කියවෙනකොට මේ ලෝකේ අපිට හිටිය එකටම ඉන්න මේ ලෝකේ අපිට ඉන්න එකම ශක්තිවන්ත ආදරණීය තාත්තා අද අපිව මේ විදිහට ජීවත් වෙන්න මේ විදිහට මහා ශක්තියක් වෙලා මේ මහ පොළවේ හිට ගන්නට අපිට සෙවණැල්ලක් වෙලා මහා හයියක් උනේ ශක්තියක් දුන්නේ ආදරණීය තාත්තා. ගෙදරක මොනතරම් වස්තු සැප සම්පත් තිබුණත් මොනතරම් දේවල් ගෙදර අටකොටු පෙරලා තිබුණත් ආදරණීය දුවේ පුතේ ගෙදර තාත්තා නැතිනම් ඒ ගෙදර තියෙන අඩුව පුරවන්ට කිසිම දෙයකට හැකියාවක් නැහැ. ආදරයෙන් ඔයාව මේ ලෝකයට බිහි වෙච්ච දාපටන් ඔයාට සෙවණැල්ලක් වගේ මහා ශක්තියක් වෙලා අද ඔය තැනට එනකම්ම ඒ ආදරණීය රත්තරන් තාත්තා ඔබට දුන්න මහා ශක්තිය අනන්තයි අප්‍රමාණයි. අද සමහර විට මෙතනට ඔයාගේ තාත්තා ඇවිදින්න නැතුව ඇති. ඒ ඔයාට තියෙන ආදරය නැතිකමකට නම් නෙවෙයි. අද ඔය විදිහට පාසලට එන්න ලස්සනට ඇඳුම් ටික ඇඳගන්නට ඔය ලස්සන කොණ්ඩ කරල් දෙක ගැට ගහගෙන ලස්සනට පාසලට එන්න පොතපත කරවන්න ඔය අකුරු ලියන පොත පෑන පැන්සල ටික මකන කෑල්ල ඉඳලා ඔයා දාන සපත්තු වෙසරෙප්පුවේ ඉඳලා වතුර බෝතලය කෑම පෙට්ටි ඉඳලා හැමදේම අද ඔයා ළඟ තියෙන තාත්තා හම්බ කරපු සල්ලි වලින්. අදත් සමහර විට තාත්තා එළියට ගිහිල්ලා ඇවිත් ඇති ඔයා වෙනුවෙන් කහවණුවක් රුපියලක් ඔයාගේ ජීවිතය ලස්සන කරන්නට. අද තාත්තා අපේ ජීවිතේ හිටියේ නැත්තම් අද අපිට කොහින්ද ශක්තියක් දෙපහින් නැගීන්ට. ආදරණීය රත්තරන් තාත්තට අම්මට ආදරණීය දුවේ පුතේ මේ ලෝකේ ඉපදෙන හැම කෙනෙක්ටම මහා ශක්තියක් උනේ ආදරණීය රත්තරන් අම්මයි තාත්තයි. ආදරණීය දුවේ පුතේ මේ ලෝකයේ ලස්සන වෙන්නේ ආලෝකමත් වෙන්නේ නැගිනහිරින් පායන සූර්යාගෙන්. ඒ නැගිනහිරින් පායන සූර්යා තමයි ඉස්සරලාම මේ ලෝකය ආලෝකමත් කරන්නේ. ඒ වගේ තමයි දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරන්නේ ආදරණීය රත්තරන් අම්මයි තාත්තයි. අද සමහර විට මේ ගමන එනකොට උදේ එනකොටත් සමහර විට අම්මට තාත්තට රවලා බැනලා ඔරවලා එන්න ඇති. අපි
අපි දන්නේ නැති වුණාට අම්මට තාත්තට අපි රවලා ඔරවලා සැර කරලා බැනලා කියලා දෙන දේ අහගන්නේ නැතිව අපි හිතින් කොච්චරනම් තාත්තට බැනලා ඇද්ද? හැබැයි ඒ තාත්තගේ ඇතුලේ ඉන්න මහා ලස්සන ශක්තිවන්තයෙක් වෙච්ච ඒ සෙනෙහවන්ත පුද්ගලයාව අප්පච්චිව අපි දකින්නේ හරි අඩුවෙන් පුතේ. ඒ තාත්තගේ හදවත ඇතුළෙත් කැකෑරෙන ප්‍රමාණ දරු සෙනෙහස වචන වලට අද මේ පැයක හෝරාවක ඇතුලේ වචන වලට පෙරලන්න බැරි තරම්. අද ඔයා ওই විදිහට හැමදාම ටිකින් ටික ලස්සන වෙනකොට ඔය විදිහට ලස්සනට පාසලට එනකොට ඔයා ඉගෙන ගන්න දේවල් ටික ලස්සනට කරනකොට තාත්තා පැත්තක ඉඳගෙන අප්‍රමාණව සතුටු වෙනවා ඇති. අද ඔබගේ දරුවන් ආදරෙන් මේ විදිහට මේ වැඩසටහනට සහසම්බන්ධ වෙනකොට මෙතන වාඩි වෙලා ඉන්න ආදරණීය අම්මා වරුන්ට අප්පච්චි වරුන්ට සිහිපත් වෙනවා ඇති. අනේ මේ බණ ටික අහන්න මගේ රත්තරන් අම්මත් මගේ රත්තරන් තාත්තත් අද මෙතන හිටියානම් කියලා. ජීවිතේ අපි හැමෝටම ලැබෙන මහා අප්‍රමාණ ශක්තිය ආදරණීය අප්පච්චි තාත්තගේ හම්බ කරන හැම මිල මුදලකින්ම තමයි හැමදාම ගෙදර අටකොඩු ටික සම්පූර්ණ වුණේ. ගෙදර කටට රහට බත් ටික ඉදුනේ තාත්තා දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින්. තාත්තා කෙනෙක් මහා මේරු පර්වතය වගේ දරුවෙක්ගේ පිටිපස්සෙන් ඉඳගෙන අප්‍රමාණව සෙනෙහසක් දක්වන්නේ ඒ තියෙන අප්‍රමාණ දරු සෙනෙහස හින්දාමයි. ඒ නිසා මේ කාලය වෙනකම්ම පුංචි කාලේ ඉඳලම තාත්තට හිතරි දෙන්න වචනයක් කිව්වනම් අද සමහර විට පාසලට එනකොට සමහර විට වචනයක් හරි වැරදුනා නම් අප්පච්චිට නොදැනුවත්ව දැනුවත් හෝ වෙච්ච හැම වරදකටම මගේ රත්තරන් තාත්තේ මට සමාවෙන්න. ඒ ආදරයෙන් සෙනෙහසෙන් ඔබ ඉල්ලන ඒ ආදරය සෙනෙහස තාත්තා වචනකින්වත් ක්‍රෝධයක් වෛරයක් නැතිව ඔබට ඒ ආදරය සෙනෙහස අනිවාර්යයෙන්ම දේවි. කවමදාකවත් ඔබට වෙන් කරපු වියදම් කරපු මිල මුදල් අපේ හාමුදුරුවෝ කිව විදිහට මට මෙච්චරක් ඔයාලා වෙනුවෙන් වියදම් ගුණා. කවදාකවත් තාත්තා ඇවිදින් ඔයාලගෙන් ඉල්ලුවේ නෑ මට මෙච්චරක් වියදම් වුණා ඒ සල්ලි ටික මට දෙන්න. තාත්තගේ ජීවිතයේ තියෙන හැම දෙයක්ම කැප කරලා ගිනි කාස්ට කවුවේ මහා ප්‍රාජකාරී පිච්චි වැඩ කරගෙන අටකොටු හේන් ගොවිතැන් කරගෙන කහවණුවක් ගෙටගෙන ආවේ ආදරණීය රත්තරන් දරුවන්ගේ ජීවිත ලස්සන කරන්නටමයි. ඔයාලගේ ජීවිත උදේ පාන්දරින්ම තාත්තා අවදි වෙලා ගෙදරින් එළියට වැඩ රාජකාරී වලට යනවා. හවසට ආපහු ගෙදරට එනකොට ඔයාලා හොඳටම නිදි. තාත්තගේ සෙනෙහස අප්‍රමාණව ගෙදරට ඇවිදින් තාත්තා අම්මගෙන් අහනවලු අද නිදාගත්තේ මගේ දුව කාලාද? අද නිදාගත්තේ මගේ පුතා කාලාද? එහෙමයි තාත්තා කෙනෙක් දරුවන්ට අප්‍රමාණව සෙනෙහස දැක්කුවේ. ඒ නිසා තාත්තගේ සෙනෙහස එහෙම දැනෙද්දී අපි අහමු විමසමු මේ ගීතස්වරයෙන් නියුතුම් කොට අම්මා ගෙදර බුදුන් හැටියට දකින්නකොට අපි මේ ලෝකෙ දැකපු බුදුන් අම්මා තමයි. අපි මේ ලෝකෙ දැකපු බුදුන් අම්මා වෙනකොට පුතේ මේ ලෝකෙ අපි දැකපු එකම දෙවියා ඔබේ ආදරණීය රත්තරන් තාත්තයි පුතේ. දැන් අම්මලත් තාත්තලත් දරුවෝ සියලුම දෙනා ඉන්න ආසන වලින් නැගිටින්න හැම දුවෙක්ම හැම පුතෙක්ම ඉන්න ආසන වලින් නැගිටලා දරුවෝ සියලුම දෙනා ප්‍රාර්ථනා කරන්න අම්මා වෙනුවෙන් අනන්ත දුක් වේදනාවන් වෙනුවෙන් විඳපු ඒ දුක් වේදනාවට තාත්තා අපි වෙනුවෙන් මේ ලෝකෙ විඳපු දුක් අන්දරාවට අපිට අපේ අම්මට තාත්තට දෙන්න මේ ලෝකෙ දෙයක් නැහැ.
දරුවෝ සියලුම දෙනා තමන්ගේ අම්මගේ තාත්තගේ හිසට දකුණු අතයි වම් අතයි තියාගන්න. තාත්තගේ හිසට දකුණු අත තියාගෙන වම් අත තමන්ගේ අම්මගේ හිසට තියාගන්න. සමහර වෙලාවට පොඩි දරුවෝ නිසා අම්මට තාත්තගේ හිසට දකුණු අත තියාගන්න බැරි වෙයි. අම්මලා වාඩි වෙලා තාත්තලා වාඩි වෙලා තමන්ගේ දරුවන්ට හිසට දකුණු අත තියාගන්න උදව් කරන්න. පුළුවන් අය ගැටලුවක් නැහැ. අම්මගේ හිසට තාත්තගේ හිසට දකුණු අත තියාගෙන පොරොන්දු වෙන්න පුතේ. අම්මගේ හිසට දකුණු අත තියලා තාත්තගේ හිසට දකුණු අත තියලා පොරොන්දුවක් වෙන්න. දස මාසයක් කුසේ තියාගෙන මේ ලෝකේ අනන්ත දුක් වේදනාවන් විඳලා රත්තරන් අම්මා මාව මේ ලෝකයට බිහි කළා. රතු පාට ලේ ටික සුදු පාට කිරට හරවලා රත්තරන් අම්මා මට පෙව්වා. ලෝකෙ බුදු කෙනෙකුට කරන්න බැරි දෙයක්, දෙවි කෙනෙකුට කරන්න බැරි දෙයක් අම්මා මං වෙනුවෙන් සිදු කළා. තාත්තා හැටියට ජීවිතේ කවදාකවත් අම්මව අතරමං නොකර අම්මව තනි කරන්නේ නැතුව මාව ඉපදෙනකොට අම්මගේ ඇස් දෙකෙන් කඳුළු සතුටු කඳුළු ගලාගෙන වැටෙනකොට ඉස්සෙල්ලා තාත්තා මාව දකිද්දි පුදුමාකාර විදිහට සතුටක් වින්ද මට තේරුණා. මගේ රත්තරන් බුදු අම්මේ, මගේ රත්තරන් බුදු තාත්තේ, මං තාත්තගේ අම්මගේ හිසට දකුණු අත තියලා අම්මට තාත්තට මම අද පොරොන්දුවක් වෙන්නම්. අද වර්තමාන සමාජයේ පාරක් ගානේ අම්මලා තාත්තලා දුක් විඳිනවා. අද වර්තමාන සමාජයේ සමහර තැන්වල අම්මලා තාත්තලා මහලු මඩම්වල මහලු නිවාසවල දුක් විඳිනවා. මගේ රත්තරන් බුදු අම්මේ, මගේ රත්තරන් බුදු තාත්තේ, අම්මා මට දුන්නු ආදරයට තාත්තා මට දුන්නු ඒ සෙනෙහසට පං ජීවිතේ හැමදාමත් ණයයි. මගේ මේ රත්තරන් බුදු අම්මව බුදු තාත්තව උරහිස් දෙපැත්තේ තියාගෙන මුළු ජීවිත කාලෙම කණ්ඩ බොණ්ඩ දීලා උරහිස් දෙක කැඩෙනකන් අම්මව තාත්තව මම දෙවරසී තියාගෙන හැදුවත් අම්මා දුන්නු කිරි බිඳුවල ණය ගෙවන්න බෑ. තාත්තා මං වෙනුවෙන් මේ ලෝකෙ විඳපු දුක් කන්දරාවට හෙළපු දහඩියේ බිඳුවලට ණය ගෙවන්න බෑ. මං දන්නවා මගේ රත්තරන් අම්මේ තාත්තේ. අම්මගේ හිසට තාත්තගේ හිසට දකුණු අත තියලා මම අද පොරොන්දු වෙන්නම්. ජීවිතේ කවමදාකවත් මගේ රත්තරන් අම්මව මහපාරට ඇදලා දාන්නේ නැහැ. මගේ රත්තරන් තාත්තව මහපාරට ඇදලා දාන්නේ නැහැ. මගේ රත්තරන් අම්මව තාත්තව පුංචි කාලේ මාව හරි විදිහට පරිස්සමට මලක් වගේ පරිස්සමින් බලාගත්තා. මණිකක් වගේ මාව බලාගත්තු මගේ රත්තරන් අම්මට මගේ රත්තරන් තාත්තට සම්මා සම්බුදු සරණයි. පොරොන්දු වෙන්නම් අම්මේ, පොරොන්දු වෙන්නම් තාත්තේ. ජීවිතේ කවදාකවත් මගේ රත්තරන් අම්මව තාත්තව කිසිම වෙලාවක මම අතරමං කරන්නේ නැහැ. මගේ රත්තරන් අම්මව මගේ රත්තරන් තාත්තව පණ වගේ ආදරෙන් මම බලා ගන්නවා මගේ රත්තරන් අම්මේ, මගේ රත්තරන් තාත්තේ කියලා. දරුවෝ සියලුම දෙනා තමන්ගේ අම්මගේ නළලට තුන් පාරක් කිඹලා අම්මට ආශිර්වාද කරන්ට මගේ රත්තරන් අම්මේ අම්මට සම්මා සම්බුදු සරණයි කියලා නළලට තුන් පාරක් කිඹලා ආශිර්වාද කරන්ට. තාත්තගෙත් නළලට තුන් පාරක් කිඹලා ආශිර්වාද කරන්න මගේ රත්තරන් බුදු තාත්තේ. තාත්තා දුන්නු ආදරයට, තාත්තා දුන්නු සෙනෙහසට මම හැමදාමත් ණයයි. මගේ රත්තරන් බුදු තාත්තටත් සම්මා සම්බුදු සරණයි කියලා තාත්තගෙත් නළලට තුන් පාරක් කිඹලා වාඩි වෙන්න. අම්මා තාත්තාත් දරුවෝ සියලුම දෙනා දැන් ඉන්න ආසන වලින් නැගිටින්න බුලත් අතට අරගෙන
දරුවෝ සියලුම දෙනා තමන්ගේ තාත්තටයි අම්මටයි බුලත් අත දීලා දන ගහලා වන්දනා කරගන්න. අම්මගේ තාත්තගේ එක කකුල අත අල්ලගෙන දරුවෝ සියලුම දෙනා අම්මට තාත්තට බුලත් අත දීලා දන ගහලා වන්දනා කරගන්න. අම්මලා තාත්තලා තමන්ගේ අම්මව තාත්තවද සිහිවෙන්න ඇති. ඔයයටත් හිතෙන්න අනේ අද මගේ රත්තරන් අම්මා මගේ ළඟ හිටියානම් මගේ රත්තරන් තාත්තා මගේ ළඟ හිටියානම් කියලා. ඒ අම්මව තාත්තව අමතක කරන්නේ නැහැ අම්මේ තාත්තේ. ගන්න හැමෝම තමන්ගේ අම්මව තාත්තව සිහි කරගෙන දැත් නලලට බුලත් අතේ තිබුණට කමක් නැහැ. දැත් නලලට කරගෙන වන්දනා කරගෙන රත්තරන් අම්මට තාත්තට පින් දෙමු. අපේ හාමුදුරුවනේ අපි මේ විදිහට දස මාසයක් කුසේ තුල මාවදු අම්මා लेकिरे कर पुआमादडी कल अम्मा हरी मांग में वरदी संसारे सादातनिक महागिरी दाम पिया तीन सारे को सपुरन साहल नलिय पिया मंगावम वाडी वेला बन सुसे पिया mang दिन पिंगनो मोदन नेवा मगे पिया තාත්තව හිතේ තියාගෙන හැමෝම හයියෙන් සාදුකාරයක් දෙන්න. රත්තරන් අම්මය රත්තරන් තාත්තේ ඔබ මතු ආත්මයක් පාසා මගිම වෙලා ඉපදේවා. අම්මේ තාත්තේ ඔබ නිවන් දකින ජාති දක්වාම මේ උතුම් පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරලා ආදරණීය දරුවන්ගේ හිසాత ගාලා ආශිර්වාද කරලා හැමෝම ඉන්න ආසන වලින් වාඩි වෙන්න නැවතත් වතාවක් සාදු කියන්නම වාඩි වෙලා අද දවසේ උතුම් මාපිය වන්දනා වැඩසටහන මේ විදිහට නිමා කරනකොට ඔයාලට පුතේ දුවේ දැනෙන්න ඇති ඔය රත්තරන් අම්මාගේ තාත්තගේ වටිනාකම. අද සිටවත් ඔය රත්තරන් අම්මා තාත්තා රැක ගන්න ආරක්ෂා කරගන්න. අද මේ විදිහට ඔබ හැම දිනාටම මේ තුන් මාපිය වන්දනා වැඩසටහන සිද්ධ කරන්නට යෙදුණු
අපේ පින් ඇති හාමුදුරුවන් වහන්සේලාට පළමු කොට අපි ආශිර්වාද කරනවා. මේගම අඟුරුකාර මුල්ල මහ පිරිවෙන් පරිවේනාධිපති ඒ වගේම විහාරාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රවේදී කවි විශාරද රත්න විභූෂණාචාර්ය අපේ තෝරපිටියේ සරණ හාමුදුරුවන් වහන්සේට පළමු කොට අපි සාදු කියලා පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. ඒ වගේම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක කාව්‍ය විශාරද අතුරුගිරිය ධර්මරාජ විහාර වාසී අපේ වේඳරුවේ සමිත හාමුදුරුවන් වහන්සේටත් අපි සාදු කියලා ආශිර්වාද පුණ්‍යානුමෝදනා කරමු. අද මේ පින්කම සෝදානම් කරන්නට යෙදුනේ මේ විද්‍යාලයේ විදුහල් ප්‍රතිතුමන් විශේෂයෙන් එතුමා පිළිබඳ මතක් කරන්න ඕනේ. එක ප්‍රධාන විශේෂ කාරණාවක් තියෙනවා. අපි ගොඩක් දුරට දේශනාවලට වඩිනකොට අපි එක පැත්තකින් බුදු බැතිමතුන්ට තමයි ගොඩක් දේශනාව සිද්ධ කරන්නේ. ඒ වගේම අපේ ජාති ආගම් කුල ભેද නැති සහෘදත්වයේ තමයි මේ රටේ ලාංකිකයෝ හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ. බොහොම නිහතමානීව ස්වාමීන් වහන්සේලා දේශනා කරන දේශනාවකට අපේ මුස්ලිම් සහෝදර සහෝදරියන් මේ ස්ථානයට පැමිණිලා ආදරණීය දරුවන්ටත් මේ දේශනාව අහන්න සලස්සලා අම්මගේ තාත්තගේ වටිනාකම කියා දෙනකන් ඔවුන් සමග රැඳී සිටියා. මේ දර්ශනය හරි ලස්සනයි, හරි සුන්දරයි. ඉතින් අපි විශේෂයෙන් මුස්ලිම් සහෝදර සහෝදරියන් ජාති වශයෙන් ආගම් වශයෙන් අපි බෙදිලා නැහැ. ඔබ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා නිරෝගී චිරජීවනයේ ලැබෙන්නට කියලා. ස්වාමින් වහන්සේලා ඒ වගේම ඔබේ ආගමික නායක මෞලවිතුමන්ලා දින ආශිර්වාදයේ වගේ අපි හැමෝමත් ඔබට ආශිර්වාද කරනවා. නිරෝගී චිරජීවනයෙන් යුක්තව කාලය ගත කරන්න ශක්තිය ධෛර්යය වගේම සහෝදරත්වයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් හැමෝම එක්ක ප්‍රදේශවාසීන් එක්ක කල්ගත කරන්න ශක්තිය ධෛර්යය ආශිර්වාද ලැබෙන්න ඕන කියලා අපි හැමෝම එයට සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපේ පින්වත් හැම දිනාටම ශ්‍රවණය කරපු දෙමව්පියෝ හැමෝටම ආශිර්වාද කරන ගමන් ආදරණීය දුවේ පුතේ ඔයාලා කරන කින අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, නිදුක් නිරෝගී චිරජීවන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දේශනාව මෙතකින් අපි නිමා කරනවා. තවත් දේශනාවකට වඩින්න තියෙන නිසා යලිත් දවසක ඔයාලට අම්මගේ තාත්තගේ ගුණය ගැන දේශනා කරන්නට වඩින අදහසින් මේ උතුම් දේශනාව මෙතකින් නිමා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ඔබත් මමත් අප හැම දිනාමත් පතන්නා වූ නිවීම නිවන නබෝ දිනකදීම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ වන්දනාමාන කරගන්න. අභිවාදන සීරිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු